චලන මතින් තමයි අපේ මේ හෙළ සංස්කෘතියේ ආරක්ෂාව ඒ හෙළ සංස්කෘතිය පැතිරී තියෙන්නේ ඔවුන්ගේ ශක්තිමත් භාවය නිසාවෙන්මයි. ගුරුකන්ද පුදුබිමස්සනි ඒ වගේම සිව්වන සේවි පෙරහැර යහලමල් සඳින් ආරම්භ කළා මෙවි කළ ඡන්දෙන් ඉහළ දායකාරකාදීන්ගේ දායකත්වය පෙරදු කරගනිමින් ඒ විදිහට ගමන් කළ සේවි පෙරහැර හතරකින් අනතුරුවද මහ පෙරහැර විසංචාරය කරනවා උදරට පහතර සහ සමරගම සම්ප්‍රදායික නාට්‍යනාන්‍යයන් දේශ අලියසොත් පිරිවරාගෙන දික්කල දීගවල්කාරම මහ විහාරස්ථ වෙසක් මහ පෙරහැර සමලංකුත වෙනවා සියලු අංගයන් වලින් මිනිසුන් විසින් පසුවාගේ යන ගෝලාවකින් සදහස් කරඬුව පෙරහැරට එක් කිරීම දීගවල්කාරම පෙරහැරට ගියාසේ වැඩිම වටිනාකමක් කිරීම සුදුසුයක් විදිහට අපිට හඳුනන්න පුළුවන්. මෙම උරුමයේ පෙරහැරට අතීත උරුමයක් වටිනා උරුමයක් රැසක් එක් කරන සුදුසුයක් වඩ පත් වෙනවා. ඒ වගේම සියවස් දෙකකට ආසන්න කාලයක් සියවස් දෙකක් ආසන්න කාලයක් තිස්සේ පෙරහැර මංගල්‍යය ආරක්ෂා කරගනිමින් මේ වර්තමානයේ දක්වා රැගෙන එන්නට කටයුතු කරද්දී වර්තමාන මහා සංඝරත්නයේ මහා සංඝ පිළිබඳ විශේෂම මතක් කරනවා දික්ක දීගවල්කාර මහ විහාරස්ථානයේ දක්වන උඩරට